මම ලින්ද පාන්සර Java Institute මාතෘකාවෙන් ජීලා පේජ් එකකින් අද අපි කතා කරන්න යන්නේ අපි අලුත් ප්‍රොජෙක්ට් එකක් වුණ Skillshop ප්‍රොජෙක්ට් එකේ හෝම් පේජ් එක කොහොමද අපි ඩිසයින් කරලා තියෙන්නේ කියලා. මේ තියෙන අපේ හෝම් පේජ් එකේ ෆ්‍රන්ට් එන්ඩ් එක අපිට බලා ගන්න පුළුවන්. අපි මෙතන navigation bar එකක් තියෙනවා. ඒ වගේම hero section එකක් තියෙනවා. අපි තාම account එක log කරලා නැහැ. ඔබට යටට බලා ගන්න පුළුවන් අපේ feature description කියලා අපේ carousel එකක් තියෙනවා. ඉස්සෙල්ලාම හම්බ වෙන carousel එක. අපිට මෙතන දෙපැත්තට ස්විච් කරන්න පුළුවන්. ඒක යටට ගිහින් අපිට බලන්න පුළුවන් explore category කියලා අපි categories වෙන් කරලා තියෙන අපිට ඕන විදිහට search කරන්න පුළුවන් වෙන්න. එතනින් පහළට බලා ගන්න පුළුවන් අපේ customers ලා users ලා අපිට තියෙන විදිහට feedbacks අපිට පෙන්වන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. එතනින් පහළට බලන්න පුළුවන් active user ප්‍රමාණය. account එකට sign in වෙලා කොහොමද account එක හදාගන්න විදිය පිළිබඳ මෙතන how it works කියලා අපි හදලා තියෙනවා. අපි sign in වෙලා නැති හින්දා අපිට බලා ගන්න පුළුවන් යටම ready to start your journey කියලා sign up button එකක් ඒ වගේම learn more button එකක් අපි මෙතන හදලා තියෙනවා. අපේ account එකට sign up වෙලා බලමු කොහොමද අපේ account එකේ interface එක වෙන්නේ කියලා. මම මෙතන කලින් sign in වෙලා තියෙන account එකක් add කරලා වෙන්නන්න. මම දැන් sign in වෙලා ඉන්න account එකට මේ තියෙන මගේ profile එක. අපිට බලා ගන්න පුළුවන් අපේ මෙතන තියෙන get start and learn more කියන buttons දෙක මෙතනින් අයින් වෙලා තියෙනවා. මේ විදිහට තමයි log වුණාට පස්සේ අපේ account එක පෙන්වන්නේ. log වුණාට පස්සේ අපිට ඉතින් බලලා අපේ profile එකට view කරන්න පුළුවන්. දැන් මගේ profile name එක, ඒ වගේම dashboard එකක්, ඒ වගේම profile එක, එහෙම log out එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. dashboard එකේ බලා ගන්න පුළුවන් මම මෙතන හදලා තියෙන ඔය seller profile එක. අපේ dashboard එක අපි තාම develop කරලා නැහැ. ඉතින් අපි my profile වලට ගියොත් profile එක අපි develop කරලා නැහැ. log out එකත් එහෙමම. අපි යන ගිහින් බලමු අපේ code එක අපි කොහොමද හදාගෙන තියෙන්නේ කියලා. මේ දින අපේ home.php කියන අපේ home page එකට අතර design එක තියෙන code එක. අපි දැන් උඩින්ම hero section එක අපි add කරගෙන තියෙනවා. අපි hero section එක උඩින් බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් අපි මෙතන header.php එක කරගෙන තියෙනවා. PHP එක include කරගෙන තියෙනවා. අපි මේ header එකට ගිහින් බැලුවොත් මේ තියෙන අපේ header එකේ code එක. අපි මෙතන අපි උඩින්ම session එකක් start කරගෙන තියෙනවා. අපි session එකකින් අපි බලන්නේ account එක log කරලා තියෙනවද කියලා. account එක log කරලා තියෙනවා නම් ඒක interface එකක් විදිහට log කරලා නැත්නම් වෙනත් interface එකක් විදිහට වෙනවද අපි මෙතන හදලා තියෙන්නේ. අපි මෙතන cookie වල තමයි data store කරලා තියෙන්නේ. session එකක් start කරලා තියෙන එතන. උඩින් බැලුවොත් අපිට බලන්න පුළුවන් if කියලා අපි අරගෙන session එකක් start කරලා තියෙනවා. session session කියලා අරගෙන එතන අපි පහලින් session start එකක් කරලා තියෙනවා. ඊට පහලින් $login කියලා reset $session login session login false කියලා අරගෙන තියෙනවා. අපි මෙතන බලලා තියෙන්නේ account එක log වෙලාද නැද්ද කියලා. if එකෙන් වෙන condition එක තමයි මෙතනින් මේ line එකෙන් වෙන්නේ. ඊට පහට බලන්න පුළුවන් $username reset $session username $session username කියලා තියෙනවා. මේ line එක වෙන්නේ if condition එකම වගේම ක්‍රියාවලිය. user role කියලා අපි ඊට පහලින් තවත් variable එකක් දාලා තියෙනවා. ඒ variable එක බලනවා active account type එක. අපි account type එකට වෙනස් වෙනස් විදිහට තමයි navigation bar එක පෙන්වන්නේ. අපි ඒක මෙතනින් හදාගෙන තියෙන්නේ. ඊට පාට තුල බලන්න පුළුවන් මෙතන doc type html එකක් open කරලා තියෙනවා html tag එක. එතන වලට කියලා බලන්න පුළුවන් අපි head එකක් කරගෙන දෙනවා. head එක ඇතුලේ අපි බලන්න අපේ title එක කරලා තියෙනවා Skillshop buy and selling skills කියලා. ඊට පාට කියලා බලන්න පුළුවන් link කරන් තියෙනවා icon එක. ඒ වගේම type එකට image එකක් කරන් තියෙනවා. ඊට පාට කියලා බලන්න පුළුවන් තවත් අපි මෙතන style sheet කියලා මෙතන අපේ CSS පාර්ට් එක අපි දැන් link කරගෙන තියෙනවා.
ඊට පස්සේ පහළට ගිහලා තවත් ස්ක්‍රිප්ට් එකක් ගන්න අපි මෙතන ටෙලිවිෂන් සීරීස් එක මෙතන උඩින්ම අපි ලින්ක් කරගෙන තියෙනවා. ඊට පහළට බලන්න පුළුවන් බොඩි ටැග් එක ඇතුලේ ක්ලාස් එකක් ගන්න තියෙනවා BG white කියලා. ඉතින් අපි නැවිගේෂන් බාර් එකේ නැවිගේෂන් කියලා මෙතන ඕපන් කරන් තියෙනවා. nav කියලා මේ නැවිගේෂන් බාර් එක nav ටැග් එක ඕපන් කරගෙන ක්ලාස් එකක් ගන්න තියෙනවා. ක්ලාස් එක ඇතුලේ අපි nav බාර් එකට දාලා CSS මෙතන ඉන්ක්ලූඩ් කරන් තියෙනවා. ඒකම පහලින් view tag එක ඕපන් කරලා අපි ඒ view tag එකට දාලා CSS මෙතන ඉන්ක්ලූඩ් කරන් තියෙනවා. ඊට පස්සේ logo කියලා අපි අරන් තියෙනවා. logo එක home.php විදිහට ලෝග් ක්ලික් කරාම අපේ home.php එකට ලෝඩින් එක මෙතන හදලා තියෙන්නේ. ලෝගෝ එක තමයි ස්කිච් ඔෆ් කියන අපේ ලෝගෝ එක. ඊට පස්සේ අපි සර්ච් බාර් කරන් තියෙනවා. මේ සර්ච් බාර් එකේ තියෙන div tag එක ඇතුලේ තමයි දාන්න තියෙන්නේ. ඒකට දාලා CSS මෙතන ඉන්ක්ලූඩ් කරලා තියෙන මේ ලයින් එකේ. ඊට පස්සේ තවත් ක්ලාස් එකක් ඕපන් කරලා තියෙනවා div tag එක relative කියලා. ඊට පස්සේ මට බලා ගන්න පුළුවන් මෙතන input field එකක් ගන්න තියෙනවා. input type එක text කියලා placeholder search skill instructors කියලා. ඒක අපි ඒකට දාලා CSS මෙතන ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ඊට පස්සේ අපි බටන් එකක් ඕපන් කරලා තියෙනවා input field එක ඇතුලේ ඉන්න. ඒකේ තියෙන්නේ class absolute right tree dot translate y text gray 400 hour text blue 600 transition colors කියලා. අපි ඉතින් තමයි අපේ මෙන්න මේ icon එක add කරගෙන අපේ search bar එක create කරගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි බලන්න පුළුවන් right section කියලා. right section අපි div tag එක විතර අරන් තියෙන්නේ. ඒක flex එකේ class එක අපි class එකකින් අපි මෙතන අරන් තියෙනවා. ඊට පස්සේ මට PHP tag එක මෙතන open කරලා තියෙනවා login කියලා. ඒක log වෙලා තියෙනවා නම් මෙන්න මේ part එක පෙන්වන විදිහට දැන් හදලා තියෙන්නේ. ඒක ඇතුලේ තියෙනවා notification කියලා අපි වෙනම හදාගත්ත notification button එක. ඒක notification එක ඇතුලේ තියෙනවා අපි div tag එකක් open කරලා තියෙනවා relative group ring කියලා. ඒ වගේම තව button එකක් අපි add කරන් තියෙනවා. මේ button එක display වෙන හදලා තියෙන්නේ login log වෙලා නම් ඒ button එකට දාලා CSS තමයි මෙතන බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ button එක span කියලා අපි tag එකක් open කරලා ඒකට දාලා class කියලා අපි එකට CSS set කරන් තියෙනවා. ඊට පහළට පිටුට බලා ගන්න පුළුවන් තව div tag එකක් open කරලා තියෙනවා. ඒ div tag එක CSS මෙතනින් include කරලා තියෙනවා. ඒ div tag ඇතුලේ තව div tag එක open කරලා තව ඒකට CSS set කරගෙන p එකට අපි tag එකක් open කරා. ඒකට CSS include කරගෙන අපි ඒක name කරන් දෙන notifications කියලා. ඒක ඇතුළෙම ඊට පහලින් තව div tag එක open කරලා අපි ඒකට CSS include කරලා තව p කියලා class p කියලා tag එකක් ඇතුලේ data CSS include කරලා අපි මේක rename කරන් තියෙනවා new message from sahan කියලා. ඒ වගේම තවත් ඊට පහලින්ම තවත් p tag එකක් ඇතුලේ CSS include කරලා just now කියලා මෙතනින් name කරන් තියෙනවා. ඊට පහලින් කලින් කිය වගේම CSS include කරලා p tag එකක් ඇතුලේ මෙලා මෙතන order complete කියලා ඊට පහලින් 2 hours ago කියලා මෙතනින් rename කරන් තියෙනවා. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් messages කියලා තියෙනවා අපි මෙතනින් messages icon එක හදාගෙන අපිට බලා ගන්න පුළුවන් එතන ඒ කියලා අපි tag එකක් open කරලා php open කරලා echo user role buyer කියලා මෙතන හදලා තියෙනවා. ඒ කියන්නේ user role එක user account එක type එක buyer නම් buyer dashboard php එක display කරන්න කියන දා මෙතන හදලා තියෙන්නේ. ඒ වගේම ඒක seller නම් seller dashboard display කරන්න තියෙනවා. මෙන්න php part එක මෙතනින් අපි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඒකට දාලා අපි CSS මෙතනින් include කරන් තියෙන මෙන්න මේ line එකේ ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් ඒකට දාලා icon එක. ඒ වගේම ඊට පහළට බලා ගන්න පුළුවන් තවත් span කියලා CSS add කරගත්ත class එකක් මෙතන බලා ගන්න පුළුවන්. ඊට පහලින් අපිට බලා ගන්න පුළුවන් cart එකෙන් cart work stand buyer කියලා මෙතන තියෙනවා. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් මෙතන පහලින් PHP tag එක open කරලා if condition එකකට user role එක buyer ද කියලා බලනවා. user role එක buyer නම්
මෙතන අපි බය ඩෑෂ්බෝඩ් එකට ලින්ක් කරලා තියෙනවා ඒ කිය ටැග් එක ඇතුලේ herb කියලා දාගෙන herb බය ඩෑෂ්බෝඩ්.php කියලා ටැග් කාඩ් එක අරන් තියෙනවා. ඒක අපි මෙතන CSS set කරන් තියෙනවා class එකක් අරගෙන ඊට පස්සේ මේ තියෙන ඒකට අදාළ icon එක ඒකෙම තවත් CSS අපි මෙතන add කරන් තියෙනවා span කියන tag එක ඇතුලේ ඒක අපි name කරන් තියෙනවා 2 කියලා. එතන පහලින් තවත් ඒ tag ඇතුලේ herb කියලා දාගෙන bio dashboard.php tab learning කියලා අපි හදලා දෙනවා. ඒක අදාළ CSS part එකකින් add කරලා මෙතන මේ icon එක අපි මෙතන include කරලා දෙනවා. මේ පාර්ට් එක අපි දැනට ඩිඇක්ටිවේට් කරලා තියෙන්නේ ඉස්සරහ වීඩියෝස් වලදී මේ පාර්ට් එකත් හරියට වැඩ කරන විදිහට අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්ලින් PHP එක අපි end කරලා තියෙනවා if condition එක end කරලා තියෙනවා. ඊට පස්ලින් profile drop down එක මෙතන අපි හදාගෙන තියෙනවා. due tag එක ඇතුලේ relative කියලා අපි මෙතන CSS add කරලා බටන් එකක් කරන් තියෙනවා මෙතන. මේ බටන් එකේ class එකක් තියෙනවා CSS add කරන් තියෙන්නේ. ඒකේ ID කරන් තියෙන profile btn කියලා. ඒකට අපි image එකක් include කරලා තියෙනවා assets image icon.png කියලා. අපි ඒකට අදාළවත් CSS මෙතන අපි include කරන් තියෙනවා. ඊට පාරකට අපිට බලා ගන්න පුළුවන් image කිය div tag එකක් ඇතුලේ අපි තවත් CSS add කරගෙන hin කියලා CSS අපි තියෙන hin කියලා අරන් තියෙනවා. ඒක අපි පාරට ගියොත් බලා ගන්න පුළුවන් p tag එක ඇතුලේ CSS set කරලා තවත් PHP tag එකක් open කරලා username PHP echo username කියලා තියෙනවා. මෙතනින් මේ පාර්ට් එකෙන් තමයි අපේ account එක ඒ වගේම ඊට පහලින් තවත් තියෙනවා tag එකක් p කියලා. ඒකේ CSS set කරලා ඒක echo ඒක PHP tag එක ඇතුලේ echo කරන්න කියලා තියෙනවා user role කියලා. මෙතනින් තමයි වෙන්නේ අපි navigation bar එකේ අපේ profile එකක් අපි profile එකක් කියන්නේ sign in වෙලා අපේ home page එකට ආවම අපේ profile එකේ name එක ඒ වගේම user role එක display වෙන්නේ මෙතනින්. ඊට පහළට ගිහින් බලන්න පුළුවන් drop down menu කියලා. අපේ මම වීඩියෝ මුල පෙන්නුවා වගේ අපේ profile name එක click කරාට පස්සේ අපේ drop down menu එක open වෙනවා. ඒක තමයි මේ part එකෙන් වෙන්නේ. නැවත අපි div tag එකක් open කරලා class කියලා අරගෙන ඒකට CSS set කරන් තියෙනවා. ඊට පහලින් අපි ඒ div tag එකේ ID එක දීලා තියෙනවා profile drop down කියලා. ඊට පස්සේ අපි මේකට style එකක් දීලා තියෙනවා display none කියලා. ඒ වගේම පහළට තවත් div tag එක ඇතුලේ CSS set කරන් තියෙනවා. අපි එතන දීලා තියෙන්නේ username එක user echo වෙන්න PHP tag එක ඇතුලේ PHP echo username ඒ වගේම PHP echo user role කියලා කලින් කිය වගේම drop down menu එක ඇතුලේ අපිට display එකක් තමයි මෙතන හදලා තියෙන්නේ. ඊට පහලින් අපි තව div tag ඇතුලේ class එකක් ගන්න තියෙනවා py2 කියලා. අපි ඒක ඇතුලේ ගන්න තියෙනවා ඒ tag එකක් herb එකක් අරගෙන PHP echo user role bio ද කියලා bio නම් bio dashboard එකත් seller නම් seller dashboard එක display වෙන තැන මේ හදාගෙන තියෙන්නේ. අපි එතනට CSS set කරන් තියෙනවා මෙතනින්. ඒකට දාලා icon එක තමයි මේ තියෙන්නේ. ඒකට අපි name කරන් තියෙනවා dashboard කියලා. ඊට පහලින් තවත් ඒ tag ඇතුලේ herb user profile.php කියලා තියෙනවා. user profile එකට log වෙන දෙන්න තමයි මෙතන හදාගෙන තියෙන්නේ. අපි ඊට දාලා CSS set කරගෙන මෙන්න මේ icon එකත් එක්ක my profile කියලා මෙතනින් හදාගෙන තියෙනවා. ඊට පහළට අපිට බලා ගන්න පුළුවන් div tag එක ඇතුලේ CSS set කරගෙන ඒක එතනින් end කරගෙන තියෙනවා. ඒ දීලා තියෙන CSS වලින් තමයි වටේ border එක හැදෙන්නේ. border t border gray 100 my1 කියලා. අපි ඊට පස්ලින් තවත් ඒ tag එකක් open කරන් herb process logout php කියලා හදාගෙන තියෙනවා. අපි දැනට මේ කිසිම user profile.php එකවත් profile logout.php එකත් අපි develop කරගෙන නැහැ. ඊට පස්සේ ඒකට class එකක් අපි add කරගෙන තියෙනවා. class එකට අදාළ icon එක තමයි මේ තියෙන්නේ. අපි ඒක name කරලා තියෙනවා logout කියලා. එතනින් profile එතනින් drop down එකට දාලා CS drop down menu එකට දාලා කොටස මෙතනින් end වෙනවා. ඊට පහලින් PHP else එකක් අපි අරගෙන තියෙනවා.
අපි එතන අරන් තියෙන්නේ herb index.php කියලා. මේක තමයි අපි පහළින්ම පෙන්න පාර්ට් එක. එතන තියෙන CC ඇඩ් කරගෙන අපි එක නේම් කරන් තියෙනවා sign in කියලා. ඒ වගේම ඊට පහළින් තවත් index.php එක අරගෙන තියෙනවා. ඒක අපි ඒක අපි අරගෙන තියෙන්නේ CC ඇඩ් කරගෙන rename කරන් තියෙනවා join කියලා. ඊට පහළින් අපි PHP එක අපි end කරනවා. ඊට පහළින් උඩ බලන්න පුළුවන් අපේ home header page එකේ තියෙන JS part එක අපි වෙන්නේ අපේ script එක කරගෙන අපේ JS PHP profile එක ඇතුළෙමයි. අපි මෙතන script tag එකක් open කරගෙන තියෙනවා. අපිට උඩින් බලා ගන්න profile drop down local එක මෙතන අපි හදාගෙන තියෙනවා. අපි උඩින් එන data id සර data මෙතන අපි අල්ලගෙන තියෙනවා document.getID කියලා profile btn කියලා. අපි ඒක const profile btn කියලා මෙතන name rename කරන් තියෙනවා. මේකත් variable එකක් වගේම තමයි මේ const කියන එක. ඒ වගේම profile drop down එක profile drop down document.getID profile drop down කියලා ඉතින් අපි තවත් variable එකක් හදාගෙන තියෙනවා. ඊට පහළට ආවට අපිට බලා ගන්න පුළුවන් if condition එක ඇතුලේ profile btn එක and profile drop down එක අපි එතනින් condition එක විතර දීලා තියෙනවා. profile btn.add event listener click function එකක් අපි දීලා තියෙනවා. ඒකෙම e.stop drop pagination කියලා මෙතන හදාගෙන තියෙනවා. ඒ වගේම const is hidden profile drop down dot style dot display none කියලා මෙතන හදාගෙන තියෙනවා. ඊට පහළින් profile drop down dot style dot display is hidden block none කියලා මෙතන හදාගෙන තියෙනවා. ඊට පහළින් set time out එක දීලා තියෙනවා. set time out එක දීලා තියෙන්නේ මිලිසෙකන්ඩ් 10ක් විදියට. අපි මෙතන set time out එක ඇතුළේ මෙතන දාලා තියෙනවා profile dot down classes toggle capacity එක 0 කරලා ඊට පහළින් අපි තවත් profile drop down එක කරන් ඒ class list එක toggle කරලා invisible කරගෙන තියෙනවා. ඊට පහට එක බලන්න පුළුවන් document.add event listener click එකක් කරන් තියෙනවා. මේක function එක අපි e කියලා දැන් name කරන් තියෙනවා. ඒ වගේම ඒකේ ඇතුළේ if condition එකක් තියෙනවා. ඒ if condition එකේ තියෙන profile drop down contain e.target and profile btn contain e.target කියලා. ඊට පහළින් profile drop down style display එක none කරගෙන තියෙනවා. කලින් ඒ වගේම ඊට පහළින් capacity එක 0 කරගෙන profile drop down classes එක add කරගෙන තියෙනවා. capacity එක 0 කරගෙන ඒ වගේ මේ profile එකටම class list එක add කරන් තියෙනවා invisible කියලා. එතනින් අපේ header page එක දාලා කොටස end වෙනවා. අපි ආයි කියොත් අපේ home page එකට අපිට බලා ගන්න පුළුවන් උඩින්ම hero section එක තියෙන්නේ. hero section එකට දාලා අපි එක තියෙන selection එක ඇතුලේ selection class කියලා මෙතන අපි එකට දාලා CSS part එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් තව div class එකක් open කරලා තියෙනවා. ඒක max කියලා අපි name කරන් තියෙන්නේ. තවත් grid කියලා මෙතන div එකක් open කරන් තියෙනවා. ඊට පස්සේ div 1 එක අපි එතනින් open කරන් තියෙනවා. div 1 එකේ තියෙන්නේ div 1 එකේ අපි h1 එක open කරලා ඒකට අදාළ class cs add කරලා ඒක learn and earn skill today කියලා අපි name කරන් තියෙනවා. ඊට පස්සේ තවත් p tag එකක් open කරලා ඒක cs add කරගෙන connect with expert skill sellers with bios in our community කියලා name කරන් තියෙනවා. ඊට පස්සේ අපි තවත් search bar එකක් මෙතනින් add කරගෙන තියෙනවා. මේ search bar එකේ දාලා div tag එක තමයි div tag එක ඇතුළේ තමයි search bar එක name කරලා තියෙන්නේ. අපිට එතනින් බලා ගන්න පුළුවන් ඒකට අදාළ CSS set කරන් තියෙනවා ඉස්සෙල්ලම. ඊට පස්සේ අපි input field එක හදාන්න තියෙනවා input type එක text කියලා. ඊට පස්සේ placeholder කරන් තියෙනවා what skill are you looking for කියලා. අපි ඒකට දාලා CSS මෙතනින් add කරන් තියෙනවා. ඊට පස්සේ අර input එක ඇතුළේම තව button එකක් create කරන් තියෙනවා. button එක CSS set කරන් අපි එතනින් search කරලා අපි මේක rename කරන් තියෙනවා. ඊට පාඩු ගියොත් උඩ බලා ගන්න පුළුවන් තව div tag එකක් ඇතුලේ බලලා තියෙනවා div tag එකක් කරගෙන එක CSS set කරගෙන ඊට පාලින් අපි බලා ගන්න පුළුවන් අපේ PHP tag එක open කරන් each session user email කියලා අරගෙන තියෙනවා. ඒක අපි if condition එක ඇතුලේ අරන් තියෙන්නේ. if condition එක true වුණොත් තවත් ඊට පාලින් තියෙන PHP session එකක් open වෙනවා. ඒකේ තියෙන්නේ if user role එක bio ද කියලා බලනවා. bio නම් ඒක bio dashboard එකට යන විදිහට තමයි මෙතන link වෙන්නේ. dashboard profile එක එතන CSS මෙතනින් add කරන් තියෙනවා go to dashboard කියලා.
go dashboard click කරාම මෙතනින් if condition true වුණොත් ඒ කියන්නේ bio profile එකට bio dashboard එකට ඊට පස්ලින් තවත් අපි තියෙනවා herfag browser කියලා අපි ඒකට CS මෙතනින් ඇඩ් කරගෙන browse skill කියලා මෙතන අපි දීලා තියෙනවා එතනින් අපි පළවෙනි condition එක if condition එකට දාලා bio එකේ condition එකට දාලා PHP එක එතනින් end if කරනවා ඊට පස්ලින් තවත් PHP එකක් අපි PHP tag එකක් open කරලා තියෙනවා එතනින් අපි බලන්නේ මේ profile එක user role එක seller ද කියලා seller නම් ඒක seller dashboard profile එකට link යන විදිහට තමයි මෙතන හදාගෙන තියෙන්නේ ඒකට C set කරගෙන අපි go to dashboard කියලා දීලා තියෙනවා ඊට පහලින් තවත් herf tag එක open කරන් browser කියලා ගෙන තියෙනවා ඒක අද C set කරලා browse skill තියෙනවා කියලා මෙතන හදාගෙන තියෙනවා ඒ වගේම ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් user role එක select අදාළ if condition එක මෙතනින් end if වෙනවා ඊට පහලින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි ඉස්සෙල්ම ගත්ත if එකේ අදාළ ඒ PHP else එක මෙතනින් බලා ගන්න පුළුවන් ඒ herf index.php එක අදාළ CS part එක තමයි තියෙන්නේ get start කියලා තියෙනවා ඒ කියන්නේ අපි මෙතන profile එක හදාගන්න නැත්නම් profile එක buyer and seller අදාළ ඒ දෙකෙන් එකකට අදාළ නැතුව profile එකක් හදාගන්න නැත්නම් අපි මෙතනින් අපිට පෙන්නනවා get start කියලා අපිට icon එක අපිට ඒක ක්ලික් කරලා අපේ profile එක හදාගන්න index.php එකට අපිට මෙතන switch වෙන්න පුළුවන් ඒ වගේම learn more කියන බටන් එකක් අපි මෙතන තව add කරන් තියෙනවා ඒ බටන් එකට දාලා link එක මෙතනින් add කරගන්න පුළුවන් ඊට පස්ලින් ඒ PHP කොටසත් අපි end if කරනවා එතන පාඩකට බලන්න අපේ div 2 එක තියෙනවා div 2 එක hide කරලා තියෙන්නේ මෙතන ඒ class එක අපි hidden කරලා දීලා තියෙන්නේ ඊට පස්ලින් තව div tag එකක් open කරන් C set කරන් තියෙනවා ඊට පස්ලින් තව div tag එකක් open කරලා තියෙනවා තව ඊට පස්ලින් තව div tag එකක් ඇතුලේ අපි දීලා තියෙනවා span class text 2x කියලා ඒක අපි මෙන්න මේ වගේ icon නැත්නම් මේකට දීලා තියෙන්නේ ඊට පස්ලින් PHP tag ඇතුලේ දීලා තියෙනවා expert instructors ready to teach කියලා ඊට පස්ලින් තව div tag ඇතුලේ C set කරලා class එක text 2x කරලා ඒකට තියලා තියෙන මේ වගේ icon එක අපි ඒක name කරන් තියෙන්නේ grow your skill or business කියලා ඊට පස්ලින් තව div tag එකක් open කරලා තියෙනවා ඒකට ඊට පස්ලින් තවත් span tag එකක් ඇතුලේ C set කරලා අපි මෙතන තියලා තියෙන මේ වගේ icon එක අපි ඒක name කරන් තියෙන්නේ CViewer transaction කියලා එතනින් div 2 එකට දාලා div 2 එකට දාලා part එක එතනින් end වෙනවා එතනින් බාහිරට ඔයාලා බලාගෙන පේනවා අපේ featured carousel ටික අපේ carousel ගැන අපි වෙනම වීඩියෝ එකක් අපි ඉස්සර කතා කරනවා මම කෙටියෙන් විස්තර කරොත් මේ දින අපි featured skill කියලා අපි ඉස්සරම හම්බෙන carousel එක මේ තියෙන carousel එකට දාලා part එක අදාළ designing part එක මේක තමයි carousel item මෙතන තමයි include කරලා තියෙන්නේ ඊට පහලින් තියෙනවා navigation button එක අපි මේ carousel එකට දාලා navigation button ටික තමයි මේ තියෙන්නේ මේ තියෙන carousel indicators carousel එකට දාලා යටින් තියෙන dots ටික තමයි මේ මෙතනින් අපි create කරලා අපි carousel එකෙන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙතන category section එකක් මෙතන හදාගෙන තියෙනවා ඒක අදනම් තියෙන අපි section එකක් ඇතුලේ ඒක අපි ID කරන් තියෙනවා categories කියලා අපි ඒක CSS set කරන් තියෙනවා ඊට පස්සේ අපි තව div tag එකක් open කරලා ඒකට CSS set කරන් තියෙනවා ඊට පස්සේ අපි h2 එක කරගෙන තියෙනවා h2 එක අපි name කරන් තියෙනවා CSS වලින් පස්සේ explore category කියලා ඊට පස්සේ div tag එකක් තව අපි open කරන් තියෙනවා ඒක අපි grid කියලා name කරන් තියෙන්නේ ඒ div tag එක ඇතුලේ අපි අරගෙන තියෙනවා ඒ tag එකක් අරගෙන ඒක ඇතුලේ herf කියලා අපි මෙතන link එකක් add කරන්න පුළුවන් වෙන හදලා තියෙනවා ඊට පස්සේ අපි CSS add කරගෙන තියෙනවා මෙතනින් CSS වලින් පස්සේ තව div tag එකක් open කරන එක class කියලා අපි තවත් CSS add කරන් තියෙනවා අපි ඒකට දීලා තියෙන icon එක තමයි මේ තියෙන්නේ ඊට පස්ලින් ගත්තොත් අපිට තව p tag එකක් ඇතුලේ class එකක් දීලා ඒකට CSS add කරලා අපි ඒක rename කරන් තියෙනවා design කියලා එතනින් පළවෙනි tag එක end වෙනවා ඊට පස්සේ තවත් tag එකක් අපි comment කරලා කලින් ඒ වගේම link එක add කරන්න පුළුවන් වෙන හදලා ඊට පස්සේ අපි දැන් CSS add කරලා තියෙනවා ඊට පස්ලින් div tag එකක් ඇතුලේ තවත් div tag ඇතුලේ CSS set කරලා අපි ඒකට icon එකක් දීලා තියෙන මේ විදිහට අපි ඒක name කරන් තියෙන development කියලා ඊට පහළිනුත් උඩ එකේ වගේම කියලා අරගෙන ඒක link එකක් add කරලා CSS set කරගෙන ඒක div tag එකක් අරගෙන ඒකට CSS set කරලා
ඒකට icon එක දීලා තියෙනවා මේ විදිහට අපි ඒක name කරන් තියෙන mobile විදියට. ඒ වගේම ඒක ඒ විදිහටම මෙන්න මෙතන education කියලා ඊට පහලින් video කියලා ඊට පහලින් business කියලා මෙතන හදාගෙන තියෙනවා. ඊට පස්සේ එතනින් අපේ categories section එකට දාලා selection එක මෙතනින් end වෙනවා. ඊට පහලට අපිට බලා ගන්න පුළුවන් terminal section එකක් අපි හදාගෙන තියෙනවා. terminal section එකත් section කියලා tag එකක් අතර තමයි මෙතන අපි හදාගෙන තියෙන්නේ. ඒකට දාලා CSS මෙතනින් අපි දීලා තියෙනවා. ඒක S2 එක අපි උඩින්ම බලා ගන්න පුළුවන්. ඒක CSS වලින් පස්සේ ඒක rename කරන් තියෙනවා what our users say කියලා. div tag එක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන් CSS වලින් පස්සේ තව div tag එකක් කරන් තියෙනවා. ඒකේ CSS වලින් පස්සේ අපිට බලා ගන්න පුළුවන් තව div tag එකක් ඇතුලේ අපි image කියලා අපි tag එක open කරගෙන අපි මෙතන image එකක් add කරගෙන තියෙනවා. අපි ඒකටත් CSS add කරන් තියෙනවා මෙතනින්. ඊට පස්සේ ඒ div tag එක ඇතුළෙම තව div tag එකක් open කරලා p කියලා අපි class එකක් අරගෙන ඒක name කරන් තියෙනවා nullin health කියලා. ඒ වගේම ඊට පහලින් තවත් p tag එක කරන් කලින් කිය වගේම CSS add කරලා මෙතන අපි star marks set කරන් තියෙනවා. ඒ div tag එකෙන් පස්සේ p tag එකක් තියෙනවා තව p tag එකක් අරන් තියෙනවා. ඒකට අපි CSS add කරලා අපි ඒකට name කරන් තියෙනවා skillshop help me learn web development and land to good job කියලා. ඔය මෙතනින් හදාගෙන තියෙන අපේ user කෙනෙක්ගේ කොහොමද feedback එකක් විතර අරගෙන තියෙන්නේ කියලා. ඒ වගේම තවත් මෙතන feedback දෙයක් අපි අරගෙන තියෙනවා. දැන් කලින් කිය වගේම CSS set කරලා තියෙන්නේ. ඒ වගේම image එකක් add කරන් ඒ වගේම p tag එකක් ඇතුලේ name එකක් අරගෙන star mark set කරගෙන එයා ඒ user මොකද්ද කියන්නේ කියලා මෙතන තවත් p tag එක ඇතුලේ CSS අරගෙන අපි මෙතන name කරලා තියෙනවා. කලින් කිය වගේම මෙතනත් අපි අරන් තියෙන්නේ div tag එක ඇතුලේ CSS add කරන් name එකක් දීලා image ඒ ගැන ඇතුලේ image එකක් දීලා තව div tag එක ඇතුලේ p tag එකක් අරගෙන class එකක් ඇතුලේ name එක ඒ වගේම star කොච්චර rate කරලා තියෙනවද කියලා ඊට පහලින් අපි අරගෙන තියෙනවා එයා අපේ user මොකද කියන්නේ කියලා ඒකත් අපි අරන් තියෙන p tag එක ඇතුලේ. එතනින් අපේ test emotional section එක මෙතනින් end වෙනවා. ඊට පස්සේ තියෙන status section එක අපේ status section එක අපි තවත් section කියලා tag එකක් දාලා මේක අපි අරගෙන තියෙන සම්පූර්ණ status section එකම අපි එකට අදාළ CSS මෙතන උඩින්ම include කරන් තියෙනවා. ඊට පහලින් div tag එකක් අරගෙන div tag එකට CSS include කරලා දිනවා. ඊට පහලින් තව CSS එකක් අරගෙන අපි එකට div tag අරන් එකට CSS include කරලා දිනවා. එතන පහලින්ම div tag අපි div tag හතරක් ඇතුලේ අපි මේ අරගෙන තියෙනවා අර පළවෙනි div tag ඇතුලේ class එකක් කරන් තියෙනවා. අපි ඒක CSS add කරගෙන තියෙනවා. ඒක ඇතුලේ තව div tag එකක් කරන් තියෙනවා. ඒක අපි class කියලා CSS add කරගෙන අපි ඒක 50k plus කියලා මෙතන අරගෙන තියෙනවා. අපි ඒක ඊට පහලින් p කියන tag එක ඇතුලේ class එක දාගෙන CSS add කරලා අපි ඒක active user කියලා name කරන් තියෙනවා. උඩේකේ වගේම CSS add කරන් තියෙනවා මෙතනටත්. ඒකේ div tag එක පරණ div tag එක ඇතුලේ 10k plus කියලාගෙන දෙවෙනි div tag එක ඇතුලේ දෙවෙනි p tag එක ඇතුලේ CSS add include කරලා ඒක skills listed කියලා අපි හදාගෙන තියෙනවා. ඊට පස්ලින් තුන්වෙනි div tag අපි create කරන් තියෙනවා. අපි ඒකට අදාළ CSS කලින් උඩ දෙකේ වගේම CSS මෙතන add කරගෙන තියෙන්නේ. ඒකෙත් පරණ div tag එක ඇතුලේ අපි මෙතන 99 කියලා මෙතන හදාගෙන තියෙනවා. ඒකේ පස්සේ p කියලා අර කලින් කිය වගේම class එකක් open කරගෙන CSS add කරලා ඒක satisfaction rate එක මෙතනින් අපි හදාගෙන තියෙනවා. name කරන් තියෙනවා. ඊට පස්ලින් හතරවෙනි div එක මෙතනින් open වෙනවා. ඒකට මෙතන class එකක් include කරලා CSS මෙතන include කරන් තියෙනවා. ඒක ඇතුලේ තියෙන පළවෙනි div tag එකේ අපි CSS include කරන් 100 million plus කියලා මෙතන හදාගෙන තියෙනවා. ඒකෙත් p tag එක ඇතුලේ අපි දීලා තියෙනවා name කරන් තියෙනවා transaction value කියලා. එතනින් අපේ status section අදාළ section එක මෙතනින් end වෙනවා. ඊට පස්සේ තියෙන අපේ how it works කියලා අපි හදාගත්ත කොටස ඒක section එකක් ඇතුලේ අපි අරගෙන තියෙන්නේ. section එකට අපි CSS add කරන් තියෙනවා. එතනින් පස්සේ h2 එක අරගෙන අපි ඒකට CSS add කරගෙන how it works කියලා හදාගෙන තියෙනවා. ඊට පහලින් තව div tag එකක් ඇතුලේ අපි තව div tags හතරක් හදාගෙන තියෙනවා. පළවෙනි div tag එකේ div class text center group pack තමයි හදාගෙන තියෙන්නේ.
ඒ ගෲප් එක ඇතුලේ තවත් div tag එකක් open කරලා ඒකට class එකක් input කරලා bg gradient to br from blue 500 to indigo 600 around full එතන width එක 16 අරන් තියෙනවා height එක 16 අරන් තියෙනවා 10 10 ෆුට් විතර අපි අරන් තියෙන්නේ ඒක flex item center අරන් තියෙනවා justify center අරන් තියෙනවා text එක 2xl අරන් තියෙනවා ඒ වගේම text එක white අරන් තියෙනවා max auto එක max auto mx auto කරන් තියෙනවා ඒ වගේම mb 4 ගාන තියෙනවා margin button එක 4ක් කරන් තියෙනවා ඒ වගේම ground over scale එක 110 කරන් තියෙනවා transition transform එක කරන් තියෙනවා අපි ඒක name කරන් තියෙනවා 1 කියලා ඒ වගේම ඊට පහලින් h3 එක අපිට බලා ගන්න පුළුවන් ඒකේ class එක අපිට තියෙනවා font එක bold කරලා දෙනවා ඒ වගේම text එක large කරන් තියෙනවා text large කරන් තියෙනවා ඒ වගේම text gray එකක් කරන් තියෙනවා 900 වලින් මේ margin bottom එක දෙකක් කරන් තියෙනවා ඒක අපි name කරන් තියෙනවා create account කියලා ඊට පහලින් p tag එකක් තියෙනවා p tag කරන් තියෙනවා ඒක අපි class කියලා name කරගෙන ඒකට c set කරන් තියෙනවා text එක 600 ඒ වගේම text sm කියලා අපි එක name කරන් තියෙන sign up as a buyer or seller in a minutes කියලා. එතනින් අපි පළවෙනි div tag එක end වෙනවා. ඒ වගේම ඊට පහලින් අපි තවත් ඒ වගේම div tag එකක් open කරන් ඒකට කලින් කිය වගේම CSS add කරගෙන තියෙනවා. අපි ඒකෙත් h3 එක අපි වෙනස් කරලා තියෙන අපේ name එක විතරයි. ඒක browser or listen කියලා list කියලා හදාගෙන තියෙනවා. අපි ඒකෙත් p tag එක අපි name කරන් තියෙනවා වෙනස් විදිහකට explore skill or create your own content කියලා දෙන අපේ div tag එක එතනින් ඉවර වෙනවා div tag එක ඊට පස්සේ අපි තුන්වෙනි div tag එක open වෙනවා තුන්වෙනි div tag එක කලින් කිය වගේම CSS අපි එතනින් add කරගෙන තියෙන්නේ වෙනස් නොවෙන්න එතන අපි h3 එක අපි වෙනස් කරන් තිනවා connect and learn කියලා ඒ වගේම p tag එකත් අපි වෙනස් කරන් තිනවා interact with instructors and community කියලා එතනින් අපි තුන්වෙනි div tag එකත් end වෙනවා ඊට පහලින් අපි හතරවෙනි div tag එක open වෙනවා ඒකේ කලින් මේ කලින් තුනේම වගේම සමාන CSS එක අපි include කරලා තියෙන්නේ එතන අපි enter කරලා තියෙනවා h3 එකට ground and earn කියලා ඊට පහලින් අපි තවත් p tag එක open කරන එක build skill or passive income stream කියලා මෙතන හදාගෙන තියෙනවා එතනින් අපේ how it works කියලා දාලා section එක end වෙනවා ඊට පහලින් call to go කියලා මෙතන හදාගෙන තියෙනවා එතනින් අපි section එකකට තමයි මේක හදාගෙන තියෙන්නේ ඒකට අපි දීලා තියෙනවා CSS දීලා තියෙනවා py16 margin button එක py24 විදිහට max width එක 7xl විදිහට max auto nmx auto ඒ වගේම pixel 4ක් විදිහට අරගෙන තියෙනවා px කියලා sm px 6 විදිහට large px එක 8ක් විදිහට අරගෙන තියෙනවා ඊට පස්සේ තව div tag එක open කරන් ඉතල class එකක් add කරගෙන එක bg gradient to r from blue 600 indigo to indigo 600 around 2xl p8 margin bottom from p16 text center text white shadow 2xl කියලා අරගෙන තිනවා ඊයේ පාලින් අපි h2 එක අරගෙන cc set කරගෙන තියෙනවා එකට text 3xl md text 4xl font එක bold විදිහට md4 විදිහට අරගෙන තියෙනවා margin bottom එක 4 විදිහට අරන් තියෙනවා ඒක අපි name කරන් තියෙනවා ready to start your journey කියලා ඊට පහලින් p tag එක open කරන් තියෙනවා ඒක c set කරන් තියෙනවා මෙතනින් ඒක අපි name කරන් තියෙනවා join thousands of learners and setters earning on skillshop today කියලා. ඊට පහලින් අපි තව div tag එකක් open කරන් CSS set කරගෙන තියෙනවා. මේක flex column margin button flex row gap එක හතරක් විදිහට justify center කරගෙන තියෙනවා. ඊට පහලින් අපි PHP tag එක open කරන් අපි එතන if condition එක අපි බලලා තියෙනවා condition එක විදිහට තියලා if set session එක user email එක ඊට පහලින් තවත් PHP tag එක open කරලා අපි බලලා තියෙනවා එතනින් අපි කලින්ගේ header එකේ බැලුවා වගේම බලලා තියෙන මෙතන if එකක් අරගෙන if condition එක ඇතුලේ user role එක buyer කියලා user role එක buyer නම් buyer dashboard එකේ මෙතන හදාගෙන තියෙන්නේ අපි header එකේ බැලුවා වගේම තමයි මෙතනින් අපිට display වෙන්නේ ඒ බැලුව ඒ process එක තමයි මේ තනත් වෙන්නේ ඊට පස්සේ අපිට බලන්න තියෙන receipt එකක් ඇතුලේ user role එක sellerද කියලා user role seller නම් seller dashboard එකේ තියෙන මෙතන හදාගෙන තියෙන්නේ එතනින් අපි ඒකට අදාළ PHP part එක එතනින් end if වෙනවා ඊට පහලින් තවත් මෙන්න මේ PHP එකට අදාළ errors එක මෙතනින් බලා ගන්න පුළුවන් PHP errors කියලා එතනින් අපි කලින්ගේ header එක කතා කරා වගේම ඒ herf එක අරගෙන ඒක index එක load කරන හදලා තියෙන්නේ ඒක අපි name කරන් දෙනවා sign up now කියලා අපි එතනින් අපිට බලා ගන්න පුළුවන් තව browser එකක් කරන් දෙනවා browser එක අපි name කරන් තියෙන්නේ learn more කියලා
එතනින් මේ එතනින් පස්සේ මේ if එකට දාලා මේ කොටස end if වෙනවා. එතනින් අපේ call to action එකට දාලා selection එක එතනින් end වෙනවා. ඊට පස්සේ තියෙන අපේ code එකේ සම්පූර්ණ JS එකට දාලා script එක අපි කරන් තියෙන්නේ අපේ script එක කරන්න තියෙන්නේ php home.php එක ඇතුළෙමයි. අපි මෙතන ඉස්සෙල්ලාම script කියලා open කරන් තියෙන tag එක අපි JS එකට දාලා script තමයි අපි use කරන්න. අපි ඒක එතනින් script කියලා open කරන් තියෙනවා. ඊට පස්සේ මෙතන variable අපි හතරක් හදාගෙන තියෙනවා. පළවෙනි variable එක current site 0 කියලා. දෙවෙනි variable එක item preview එක window.inner with කියලා මෙතනින් අපි මේකට දාලා code එකක් දීලා තිනවා. ඊට පහලින් තවත් variable එකක් දාලා තියෙනවා total item කියලා. ඒ total item කියලා අපි document.get document.query select all කියලා මෙතනින් අපි වෙනම හදාගෙන තියෙන එක. ඊට පහලින් max sites කියලා අපි total එක රින item preview කියලා මෙතන හදාගෙන තියෙනවා. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් function එකක් හදාගෙන තියෙනවා site carousel කියලා. අපි ඒ ගැන ඉස්සරහ කතා කරමු. අපි carousel එක process එක කොහොමද වෙන්නේ කියලා. මේ තියෙන ඔක්කොම carousel එකට දාලා කොටසක් carousel එකට දාලා වීඩියෝ එකත් අපි ගැන කතා කරන්න. ඊට පස්සේ අපිට බලාගන්න පුළුවන් auto slide carousel every 5 seconds කියලා. අපි carousel එක හැම තප්පර 5කට සැරයක්ම එක ටැබ් එකක් අනිත් පැත්තට යනවා. එක පැත්තකට move වෙනවා. ඒක අපි මෙතන හදාගෙන තියෙන මෙතනින් අපි ඒකට දාලා කොටස අපි ඉස්සරහ carousel එක දාලා carousel එකේ වීඩියෝ එකත් මෙතනින් කතා කරමු. මෙතනින් අපේ අන්තිමට අපේ script එක end වෙනවා. එතනින් පස්සේ අපි මෙතන PHP include කරන් තියෙන footer එක. මෙතන අපි footer PHP එක මෙතන ඉස්සෙල්ලා footer කියලා open කරන් තියෙනවා tag එක. අපි ඒක තුළ div tag අරගෙන div tag අරගෙන එතනට div tag එකට CSS include කරලා තිනවා. එතන තව div tag කරන් එකට CSS include කරලා තව div tag එකක් ඇතුලේ තමයි අපි අරගෙන තියෙන්නේ h3 එක. ඒක අපි ski කියලා name කරන් තියෙනවා. ඒ වගේම මෙතන ul එකක් අරගෙන තියෙනවා ul class space y to text sm කියලා. අපි දැන් දාලා links දෙන්න පුළුවන් විදිහට tags අපි දැන් තුනක් open කරන් තියෙනවා about us blog career කියලා. එතනින් පස්සේ කලින් මේ තියෙනවා වගේම තවත් div tag එකක් open කරලා තියෙනවා. ඒකත් h3 එකේ තියෙන learn කියලා. ඒ learn එකට දාලා links add කරන්න පුළුවන් විදිහට මෙතන හදාගෙන තියෙනවා browse skill categories ඒකම best sellers කියලා. ඊට පහලින් උඩ එකේ වගේම තවත් div tag open කරලා ඒකේ h3 කරන් තියෙනවා. ඒක අපි tag කියලා name කරන් තියෙනවා. ඒක දාලා links add කරන්න මෙතන හදාලා තියෙනවා become seller teaching center privacy policies කියලා. ඊට පහලින් තවත් අපි කලින් කිය වගේම div tag එක open කරලා ඒකේ h3 එක අපි name කරන් තියෙනවා support කියලා. ඒකට දාලා links add කරන්න අපි මෙතන දාලා තියෙනවා help center contact us privacy policy කියලා. එතනින් පල්ලෙහායි ඊයෝතින් අපිට බලා ගන්න පුළුවන් ඒ div tag එකේ පස්සේ තවත් div tag එකක් open කරලා div tag class එක විදිහට border t border gray 800 pt8 text center කියලා ගන්න දෙනවා. එතනින් අපිට බලා ගන්න පුළුවන් p class text sm ඒ වගේම ඒක අපි name කරන් තියෙනවා 24 ski shop override reserve කියලා. ඉතින් අපේ ඒක අද div tag එක end වෙනවා. මෙතන අපේ footer එකට දාලා කොටස මෙතන අපි end වෙනවා. මේ තියෙන අපේ home.php එකට දාලා front end කොටස අපේ ඊළඟ වීඩියෝ එක අපි carousel එකට දාලා කොටස ඩිස්කස් කරමු.